අපි? ඔන්න ගොඩ දවසකට පස්සේ අපි පොඩි ගමනක් යන්න පිටත් වුණා. ලොකු දුරකට නෙමෙයි, මේ ළඟම ළඟ පුංචි රස්තියාද. අපි මේ යන අතරමඟ අපි දවල් පිටත් වුණේ ලන්ච් එක ගන්න බෑ. අපි දැන් මේ නවත්තලා තියෙන්නේ බොරලැස්කමුව ග්‍රෑන්ඩ් රොයල් බොරලැස්කමුව. මම මෙතෙන්ට පළවෙනි අවස්ථාවේ තමයි යන්නේ. මෙතන වයිබ් එක ගැන මම අවබෝධයකින් හිටියේ නෑ. හැබැයි මම පොඩ්ඩක් එහාට මෙහාට කියලා බැලුවා. මෙතන කොෆි ෂොප් එකක් වෙනම තියෙනවා, ලන්ච් ඩිනර්, එතකොට ඩ්‍රින්ක්ස් ගන්න අයට වෙනම එහෙම ඒරියා එකක් තියෙනවා. ඒ වගේ ගොඩක් මෙතන ස්පේස් එක තියෙනවා. ඒ වගේම කෑමවල මිලත් සාමාන්‍ය ගණන් යන්නේ ලොකු එහෙම මිල ගණන් වැඩිමක් නැහැ. එහෙම ඊට පස්සේ අපි ලන්ච් අරගෙන ගියේ නුගේගොඩ මහර්ගම් පාරේ තියෙන PG මාටින් වොන්ඩර්වර්ල්ඩ් කියන තැනට. මෙතන පොඩි අයට සෙල්ලම් කරන ඒරියා එකක් එම තියෙන්නේ. මං හිතන්නේ මේක පටන් අරන් ගොඩක් දවස්. ඒ දවස්වල මෙතන ක්‍රවුඩ් එක වැඩියෙන් එහෙම හිටියා. ඒකට අපි යන දවසේ එක්කෙනෙක්වත් හිටියේ නැහැ. ගියොත් විතරයි එතන තියෙන එක සෙල්ලම් කරන ඒවා මේ ඔන් කරන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ඇවිදලා බැලුවා පොඩ්ඩක්. මට තේරෙන්නේ එතන ක්‍රවුඩ් වුණා නම් කට්ටිය තව හිටියනම් හොඳට තියෙන්න ඇති. අපි මෙතන මේක විතරයි මේ කම්පියුටර් ගේම් එකක් වගේ එක විතරයි ප්ලේ කරේ. චූටි මුදලක් වුණේ රුපියල් 250ක් වගේ. ඒක ප්ලේ කරලා බලලා අපි පොඩ්ඩක් එළියට බහලා බැලුවා. ඊට පස්සේ වඩක් එළියට බහිද්දී තව මැඩිකල් රවුන්ඩ් වගේ එක අයිටම්ස් තියෙනවා. එතකොට අපිට ඒකත් ප්ලේ කරන්න ඕනේ කිව්වා. තනියෙන් වුණත් ස්ටාර්ට් කරන එක ප්‍රශ්නයක් නැහැ. ඒකත් රුපියල් 300ක් වගේ උනේ. ඒකත් අපි ඊට පස්සේ අබිම නගලා පොඩි රවුමක් එක්කන් ගියා. එයාව සතුටු කරන්නනේ අද අපි එළියට ගියේ. ඉතින් එයා කැමති හැමදේම එයාට කරන්න ඉඩ දුන්නා. ඔන්න අපි රවුම් කැරකිලා ඒකත් ඉවර කරලා ආය අපි හිතුවා මොකද කරන්න කියලා. ඊට පස්සේ අපි මහරගම පැත්තට යන්න පිටත් වුණා. ඒ මගදී අපිට හම්බුණා අච්චාරු ස්ටේෂන් එක. එතනින් අපි ගත්ත නෙල්ලි. මේ නෙල්ලි එක නම් මාරම රසයි. මම යන තැන හොය අච්චාරු ස්ටේෂන් වල කනවා. මේක ඇවිල්ලා ඇඹුල් නෙල්ලි එක. රට නෙල්ලිද? ඒකට කියන්නේ මං හිතන්නේ ඒක තම්බල සීනි වැඩිපුර දාලා තියෙන අච්චාර එකක්. ඒක මාර රසයි. මම මාර මාසයි. ඊට පස්සේ එකකුත් අරගෙන පාරයින නවත්තලම කන්න පටන් ගත්තා. ගෙදර ගේන්නවත් ඉවසිල්ලක් නැහැ. ඊට පස්සේ අපේ අබේ පැංචි ආසම තැන මහරගම ලේඩි ජේ. අපි ඉතින් එතෙන්ටත් ගියාව එක්කන් ගියා. එතනත් පොඩි අර පොඩ්ඩක් සෙල්ලම් කරන්න පොඩි වාහන වගේ අයිටම්ස් තියෙනවා. එයා හරි ආසයි ඒව සෙල්ලම් කරන්න. විනාඩි 5කට රුපියල් 60ක් වගේ වෙන්නේ. ඉතින් අපි ඒ කාරුත් එයාට ප්ලේ කරන්න දීලා අපි පොඩ්ඩක් ලේඩි ජේ එකේ වටේ ඇවිද්දා. ඇත්තටම අපි එදා ගියේ බඩු ගන්න මොකුත් එහෙම නෙවෙයි. හැබැයි ඉතින් ගියාට පස්සේ පොඩ්ඩක් වටපිට ඇවිදලා බලනවනේ මොනවද තියෙන්නේ කියලා. ඒ වගේ පොඩ්ඩක් ඉතින් එහෙට මෙහෙට ඇවිදලා බැලුවා. ඇත්තටම මහරගම ලේඩි ජේ කියන ගොඩක් වටින තැනක්. ඒ කියන්නේ ඒකට මං කියන්න හේතුව තමයි එකම වහලයක් හැටින් හැමදේම ගන්න පුළුවන්. කිචන් එකේ ඉඳලා අපේ අඳින හැඳුම් දක්වා හැමදේම තියෙනවා මෙතන. නැහැ කියලා කියන්න දෙයක් නැහැ. ක්ලෝතින් අයිටම්ස් ගත්තාම පොඩි බබාලගේ ඇඳුම්, එතකොට නිව් බෝර්න්ස්ලගේ ඇඳුම්, ලොකු අයගේ ඇඳුම්, අපිට ඕනනම් ස්පෝර්ට් අයිටම්ස් හැමදේම තියෙනවා. ඒ වගේම කිචන් එකට ඕන බලෙන්දී ඉඳලා
අනිත් හැම උපකරණයක් දක්වාම තියෙනවා. එතකොට මල් පැල, විසතුරු භාණ්ඩ හැමදේම තියෙනවා. නැහැ කියලා කියන්න දෙයක් නැහැ. අපි පෙළත් තැන් වලට ගියාම නැහැයි කියලා හිතන දේවල් තියෙන්නේ. ඒත් හැබැයි මෙතෙන්ට ගියාම ඕන දෙයක් හොයාගන්න පුළුවන්. මෙතන තව අබී පැංචි ආසම දෙයක් තමයි කැන්ටින් එක. එතන චීස් බෝල කන්න පුළුවන්. දැන් අපි පල්ලහැට බහින්නේ ඒකට. අපි අබීගේ අද ආසම දවසනේ. ඒ නිසා කැමති හැමදේම අරන් දෙනවා. අදට අපේ ලොග් එක ඉවරයි. බයි.